ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයා ගාව තියෙන මුදල් ඔයා කොහොමද මැනේජ් කරගන්නේ. එහෙම නැත්නම් බජට් එකකට හදාගන්නේ. එහෙම නැත්නම් සරලවම ඔයා කොහොමද සල්ලි ටිකක් ඉතුරු කරගන්නේ කියන එක මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඉතින් අමුතුවෙන් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. මේකේ වැදගත්භාවය කොච්චර අපිට සල්ලි හම්බ කරත් අපි කොහොමද ඒක මැනේජ් කරගන්නේ කියන එක ගැන හරි අවබෝධයක් ඔයාලා හැමෝටම තියෙන්න ඕනේ. ඔයා මාසෙට රුපියල් 20000ක් හම්බ කරත් ඔයා ලක්ෂ 10ක් හම්බ කරත් ඕක හරියට මැනේජ් කරගත්තේ නැත්නම් ඔයාලට ලොකු දියුණුවක් ළඟා කරගන්න බැරි වෙනවා. ඉතින් මේ අද වීඩියෝ එකේ මම කියලා දෙන හැම දෙයක්ම මම පර්සනලි මේ වෙනකොටත් තාම ෆලෝ කරනවා. මගේ යාළුවන්ට පවා මම හැමදේම කියලා දීලා රෙකමන්ඩ් කරලා තියෙන. ඉතින් යාළුවන්ට විතරක් නෙමෙයි ඔයාලටත් කියලා දෙන්න ඉතුනේ එකයි මේ වෙලාවේ. හරි. පළවෙනිම ටිප් එක ඒක මගේ සහෝදරයාගෙන් තමයි ඒක මට මගේ අයියා තමයි ඒක මට කියලා දුන්නේ. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ බැංක් accountස් ඔයාලා හැමෝටම බැංක් accountස් තියෙනවා. ඉතින් තව එක බැංක් account එකක් ඕපන් කරන්න ඒකට ඩෙබිට් කාඩ් එකක් නැති. සරලවම ඔයාට ATM එකෙන් සල්ලි ගන්න බැරි. වෙනම ATM කාඩ් එකක් තියාගන්න. ඒකට අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට සාමාන්‍ය ඉන්කම් එකක් ආවට පස්සේ ඒකෙන් කොටසක් අපි ඒ account එකට දානවා. හැම මාසෙම දානවා. ඒ ගැන මම තව එක්ස්ප්ලেইন කරන්නම්. දැන් ඔයා බලයි ඉතින් මට හම්බෙන්නෙත් මෙච්චරයි ඕකෙන් කීයක්වත් ඉතුරු කරන්න බෑනේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහරව කියනවා දැන් ආගව සල්ලි ටිකක් තියෙනවා කොහොමද ඉන්වෙස්ට් කරන්න කියලා. දැන් ඒකේ විදිහක් තියෙනවා. සාමාන්‍යයෙන් පළවෙනි දේ තමයි ඉන්කම් එක. ඊට පස්සේ අපි සේවිංග්ස් කරනවා නැත්නම් ඉතුරු කරනවා. ඉතුරු කරන මුදල් තමයි අපි ආයෝජනය කරන්නේ. එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරන්නේ. ඔන්න ඔය තුන පටල ගන්න නැතුව මුලින්ම ඉන්කම් එක ආවට පස්සේ ඉන්වෙස්ට් කරලා ඊට පස්සේ ඉතුරු කරන එහෙම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අතිරික්ත මුදල් තමයි අපි ආයෝජනයකට යොදවන්නේ. ඒ නිසා පළවෙනි දේ අපිට අතිරික්ත මුදලක් හොයාගන්න විදිය තමයි මම මේ ඔයාලට කියලා දෙනවා. ඔයාලට දැන් හම්බ කරන ගාණෙන් දැන් හම්බ කරන මුදල් වලින් කොහොමද අපි කොටසක් අයින් කරලා තියාගන්නේ කියලා. ඉතින් ඒකට පළවෙනි දේ තමයි මම ඔයාලට දැන් කිව්වේ. වෙනම බැංක් account එකක් ඕපන් කරලා තියාගන්න. ඩෙබිට් කාඩ් නැති. බැංකු පොත විතරක් තියෙන්නේ. එතකොට ඔයාලට ඒකට සල්ලි දාන්න පුළුවන්. ඕනම දැන් බැංක් එකක ඔයාලට මොබයිල් ඇප් එක තියෙනවා. මෙහෙමයි. ඉතින් මොබයිල් ඇප් එක තියෙන හින්දා ඔයාලට සල්ලි ඔයාගේ කාඩ් එක තියෙන account එකට ආයෙ ට්‍රාන්ස්ෆර් කරගෙන එහෙම ගන්න පුළුවන්. එහෙම නැතුව පොඩි ඩිසිප්ලින් එකක් තියාගන්න. හැම මාසෙම සල්ලි හම්බුනාට පස්සේ කිසියම් ප්‍රතිශතයක්. ඒ ප්‍රතිශතය ගැන මම ඔයාලට තව ටිකකින් කියන්නම්. වෙනම දාලා තියාගන්න. ඕකට සල්ලි දානවා විතරයි. එකපාරක් දාන්න දැම්මට පස්සේ ඒක අමතක කරන තරමටම හොඳයි. මොකද ඩෙබිට් කාඩ් එකක් නැහැ. කොච්චර ලොකු හදිස්සියක් වුණත් ඒ සල්ලි අල්ලන්නේ නැති තැනට දාගන්න. ඒක අන්තිම ඔප්ෂන් එක විදිහට තියාගන්න. ඊළඟ එක තමයි ඔය වීක්ලි බජට් එකක් හදාගන්න. ඔය වීක්ලි බජට් කියන කතන්දරේ මම දැන් අවුරුදු 4කට කලිනුත් කරලා තියෙන මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් මගේ පර්සනල් දෙයක් පෙන්නන්නම්. මේ තියෙන මම 2020 අවුරුද්දේ ගහපු මගේ රෙවෙනියු ප්ලෑන්ස් මම ඔයාලට පොඩ්ඩක් එහෙට මෙහෙට කියලා පෙන්නන්නම්. මේ පොතේ සාමාන්‍යයෙන් මගේ හැමදේම මම දාලා තිනවා. මගේ මුළු හැමදේම ඒ කිව්වොත් මගේ ප්ලෑන් YouTube channel labs හැමදේම තියෙන මේ පොතේ. ඉතින් මම ගහන්න හදපු එක බිස්නස් හැමදේමත් මේකේ තියෙනවා. රෙවෙනියු ප්ලෑන් මම ගහලා තියෙනවා. දැන් මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් 2021 ත් මම මේ වැඩේ කරලා තියෙනවා. දැන් 2025 යන්නේ. ඒත් මම මේ වැඩේ කරගෙන යන්නේ ඒකයි මේ විදිහටම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි වීක්ලි බජට් එක හදන හැටි මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. මුලින් මන්ත්ලි හදන්න. ඊට පස්සේ සතියකට සැරයක් ඒ වැඩේ කරන්න වීක්ලි බජට් එක හදාගෙන යන්න. මේකේ මම ඔයාලට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා පෙන්නන්න 2021 මගේ කොහොමද මම සල්ලි හොයලා තිබ්බේ කොහොමද වියදම් වුනේ කියලා. මෙතන මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. මෙතන රෙවෙනියු ප්ලෑන් කියලා මම ලියලා තියෙනවා 2021 තමයි ඒක ලියලා තියෙන්නේ. එතකොට මම ඔන්ලයින් ක්ලාස් වලින් මෙන්න මෙච්චරක් රුපියල් 40000ක් හොයලා තියෙනවා. එතකොට ඒක හදලා තියෙන්නේ කොහොමද? grade 1 ක්ලාස් වලින් මෙච්චරයි. ඒ කියන්නේ grade 10 එකේ classes දෙකක් කරනවා. class 1 එකෙන් මෙච්චරයි, class 2 එකෙන් මෙච්චරයි. ඊට පස්සේ මගේ අර commerce කුරා app එක සහ අනිත් app වලින් ඒ දවස්වල රුපියල් 20000යි. ඊට පස්සේ Fiverr වලින් ඒ දවස්වල 10000යි. Fiverr පටන් ගත්ත කාලේ වගේ තමයි ටික කරලා තියෙන්නේ. එන්නේ ඒ වෙනකොට මගේ සම්පූර්ණ total earning එක තිබ්බ රුපියල් 70000ක් විතර තමයි. ජනවාරි පළවෙනිදාට 2021 වගේ දාලා තිබ්බා. ඊට පස්සේ මම එක්ස්පෙන්ස් ටික මේ විදිහට ලියලා ගත්තා. එක්ස්පෙන්ස් ටික හදු බැටි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මම එක්ස්පෙන්ස් හදලා තියෙන්නේ. දැන් Zoom වලින් තමයි දවස්වල ක්ලාස් කරේ. කොවිඩ් දවස්වල ඔයාලට මතකයි 2021 කියන්නේ 20 අන්තිම 21 කියන්නේ තාම මේ කාලේ චුට්ටක් තිබ්බා. ඉතින් Zoom එකට මෙච්චරක් ගෙව්වා, data වලට මෙච්චරක් ගෙව්වා, bike එකේ මගේ finance එකක් තිබ්බා. ඒකට මෙච්චරක් ගෙව්වා. lap එකත් මම ගත්තේ ලෝන් එකක් දාලා රුපියල් 1800ක් හරි 1900ක් හරි මාසෙට ගෙවන්න ඕනේ. ඒකට රුපියල් 2000ක් දාලා තිනවා. ෆෝන් එකට රුපියල් 4000ක් දාලා තිනවා. ෆෝන් එකට කියන්නේ data card වලට කෝල් ගන්න නම් ඒවට. ඊට පස්සේ 5 එකේ වැඩ කරන්න data කොච්චර යනවද? ඔන්න ඔය දාලා 25000ක් විතර ආව මට එක්ස්පෙන්ස් එක විදිහට. සාමාන්‍යයෙන් මාසෙක මම කියන්නේ ෆික්ස් එක්ස්පෙන්ස් කියලා කියන්නේ ස්ථීර වියදම් ටික මම වෙනම ලියාගත්තා. ඒ කියන්නේ මම
ඒ වියදම් ටික මට අනිවාර්යෙන් ගෙවන්න සිද්ධ වෙනවා. හරියට ගෙදරක කුලියට ඉන්නවා කියලා හිතන්නකෝ. වාට මං හිතන්නේ මේක පේනවා. එන්න ඒ වගේ දැන් 25000ක් දාලා තිනවා 70. එතකොට 45ක් විතර ඉතුරුනේ. 45න් මට කැමති දේවල් කරන්නත් මම වෙනම වීද අයින් කරලා තියෙනවා. රුපියල් 10000ක් 15000ක් දැන් මේ දවස්වල රුපියල් 10000යි. මොකද ඒ දවස්වල ගෙදරමයි 35ක් ඉතුරු කරනවා කියන මට්ටමේ තමයි මම ඒ විදිහට හදාගන්න ගියේ. එන්නේ ඒ වගේ වාට බලා ගන්න පුළුවන් මම මෙතන. එතකොට එහෙනම් මාසේ ඔක්කොටම මම ලියලා තියෙනවා. ඒ වගේ තව වාට බලා ගන්න පුළුවන්. ජූන් වල ඉඳලා මම ආයෙ කරලා තියෙනවා. රෙවෙනියු ප්ලෑන් එක හැදිච්ච විදිය. ඒ වගේ ඉන්කම් මම මේ දැන් හදන විදිය මම දැන් ඔයාලට කියන්න මේ පොඩි එක්සැම්පල් එකක් දෙන්න. මේක නැත්තම් ඔයා හිතේ මම ඉන්න බයිලා කියවනවා කියලා. මේක මම කරපු වැඩක්. මේක තියෙන මේ තියෙන්නේ ඔක්කොම මේ කරපු වැඩ. ජුලයි වල ඉඳලා මාසෙට ඉන්කම් එක කොහොමද වැඩි වුනේ? ඔක්තෝබර් වල ඉඳලා ආයෙ කොහොමද වැඩි වුනේ? 1.20 වෙලා තියෙනවා. ලක්ෂ 1.20. දැන් ඔයාලට පේනවා මෙතන ජූන් වෙනකොට 2021 එකේ 5 වලින් මට මාසෙට ලක්ෂයක් හම්බ වෙන තැනට වැඩ ටිකක් කරලා තියෙනවා. ඇප් එකෙන් අර 20000 තිබ්බ එක 30000 වෙලා තියෙනවා. ඒ දවස්වල මම පොඩි ජොබ් එකකුත් කරා. ඉන්ටර්න්ෂිප් යන්න ඕනේ කැම්පස් යනකොට. ඉතින් එතකොට ඒකට රුපියල් 15000ක් විතර හම්බ වුණා. ක්ලාස් අඩු වුණා. ක්ලාස් වලින් 10000යි. ওই විදිහට 1.55ක ඉන්කම් එකක් හම්බ වුණා. ඒකෙන් එක්ස්පෙන්සස් ටික වෙනම ලියලා එක්ස්පෙන්සස් ටික වඩා බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මම මේ දේවල් කරේ. වඩා බලා ගන්න පුළුවන්. ඔක්කොම මම කරලා තියෙන දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔය වැඩේ අපි කරන්නේ කියලා. ඔයා සාමාන්‍ය පොඩි පොතක් හරි කොලයක් හරි එක දෙයක් එකට තියාගන්න මේ වැඩේ කරන්න. ඊට පස්සේ ඔයාගේ ඉන්කම් ටික ලියන්න එක පැත්තක. ඊට පස්සේ එක්ස්පෙන්සස් ටික වෙනම ලියන්න එක පැත්තක. ඉන්කම් ජෙනරේට් වෙන විදිහ ලියන්න. ඒ ටික වෙනම එකතු කරලා වෙනම ටෝටල් එකක් දාගන්න. එක්ස්පෙන්ස් ටික ඊට පස්සේ ඔයාට අර වගේ මම ලිව්වා වගේ ලියලා පැත්තකට දාගන්න. එහෙම දාගන්න. දාලා පොඩි අයිඩියා එකක් ගන්න. තාම ඔයාට මේ සල්ලි හම්බ වෙලා නැහැ අතට. ඒ නිසා මේ දෙක බලලා ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මට කොච්චරක් ඉතුරු කරන්න පුළුවන්ද කියලා. අපි හිතුවොත් එහෙම ඔයාට 120ක් ඉතුරු කරන්න පුළුවන් කියලා 50000යි නම් රුපියල් 10000ක් ඔයාට ඉතුරු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක ගොඩක් හොඳයි. ලක්ෂයක් නම් රුපියල් 20000ක් ඔයාට ඉතුරු කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. මම බලනවා 20ක් කියන එක ඔළුවේ තියෙනවා නම් 100 කියන මාසෙට 120ක් ඉතුරු කරනවා කියලා ඔළුවේ තිබ්බොත් මම 125ක් වැඩිපුර දානවා. ඒ මම කරන්නේ එතකොට මට වියදම් කරන දේවල් මම සැක්‍රිෆයිස් කරනවා. එහෙම නැත්නම් ඒ දේවල් මොකද අපි සැක්‍රිෆයිස් කරනවා කියලා කියන්නේ? ඒක සැක්‍රිෆයිස් කරනවා මේ කාලේ. ඒ කාලෙදි මම ඒක කළා. දැන් එහෙම ලොකුවට සැක්‍රිෆයිස් කරන්නේ නැහැ. මොකද අපි මේක එන්ජොයි කරන්නත් ඕනේ. මේ කරන දේවල් අපි එන්ජොයි කරන්නත් ඕන නිසා. ඒ නිසා හැමතිස්සෙම රේට් එකක් විදියට 10ත් 15ත් 115ත් 20ත් අතර ප්‍රමාණයක් සේව් කරන්න පුළුවන් නම් හැම මාසෙම ඔයාට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි වැදගත්ම දේ. තව ඔයාට තියෙන දේ එක ඉන්කම් සෝස් එකයි වෙන්න පුළුවන්. මෙන්න මේ පැත්ත වැඩි කරගන්න බලන්න. මේ පැත්ත අනිවාර්යෙන් වැඩි කරගන්න බලන්න. එහෙම නැතුව මුකුත් කරන්න බෑ. එක ඉන්කම් සෝස් එකක් තියාගෙන ඒකටම මහන්සි වෙන්නේ නැතුව තව පොඩි එකක් රුපියල් 1000ක් හරි මාසෙට හොයන්න පුළුවන් දෙයකට ඉන්කම් එකක් එන විදිහක් බලන්න. දැන් මගේ channel එකෙත් මම ගොඩක් දේවල් කියලා දීලා තියෙන එකයි. ඔයාලත් ඒක දන්නවා. ඔයාලත් සයිඩ් එකෙන් කරන්න හදන එකයි, ට්‍රේඩින් කරන්න හදන එකයි, Fiverr කරන්න හදන එකයි, YouTube channel එකක් කරන්න හදන එකයි. මොකක් හරි කරලා තව එක ඉන්කම් සෝස් එකක් වැඩි කරගන්න බලන්න. අඩුම ඉන්කම් සෝස් 3ක් හෝ 4ක් තියෙනවා නම් ගොඩක් හොඳයි. පොඩි ඒවා හරි කමක් නැහැ. එන්නේ ඒ දේ කරගන්න. ඉතින් ඒකට අවශ්‍ය full support එක මේ channel වලින්, මගේ YouTube channel වලින්, මගේ course වලින් මම පුළුවන් විදියට ඔයාලට දෙනවා. ඉතින් ඒ නිසා ඒව වල වටිනාකම එහෙම නැත්නම් ඒ වලින් පොඩි ප්‍රයෝජනයක් ගන්න බලන්න. මම දන්නවා ඔයාලගේ ඔළුවේ තියෙන තෝකම තමයි. දැන් මේක අමුතුවෙන් මම ඔයාලට කියලා දෙන්න දෙයක් නෙමෙයි. මම දන්නවා ඒක ඔයාලගේ ඔළුවේ වැඩ කරනවා. හැබැයි පොඩ්ඩක් ඒක ආයෙ සැරින් සැරේට පොඩ්ඩක් මොටිවේට් කරන්න එක තමයි මම හිතන්නේ. ඒක පොඩ්ඩක් වටිනවා එහෙම කරන එක. ඉතින් මේ විදිහට ඔයාට වීක්ලි ප්ලෑන් එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍යයෙන් එන්න තියෙන ඊළඟ සතියේ එන්න තියෙන වේදම් මොනවද කියලා ඒ ටික ලියන්න. ෆික්ස් ඉන්කම් ටික ලියලා දාන්න. ඒ ටික සල්ලි හම්බ වෙච්ච ගමන් ගෙවලා දාන්න. එහෙම නැත්නම් අයින් කරලා තියාගන්න. ඒ විදිහට ඔයාට සල්ලි මැනේජ් කරගන්න පුළුවන්. හිර නොවි මැනේජ් කරගන්න පුළුවන්. වෙඩින් එකක් තියනවා කියලා අසාමාන්‍යයෙන් දන්නවා. සතියකට දෙකකට කලින් ඒගොල්ලෝ අනිවාර්යෙන් කියනවා. සති දෙකකට කලින්වත් කියනවා. එතකොට ඔයා දන්නවා ඊළඟ සතියේ මෙහෙම එකක් එන්න තියෙනවා. ඒකට මට මෙච්චර රෙඩි වෙන්න දෙනවා. ඉතින් ඔය විදිහට වීක්ලි බජට් එකක් හදාගන්න හැම දවසෙම හැම සතියෙම පුළුවන් වෙච්ච ගමන්. ඊළඟට මම කරන අනිත් දේ තමයි මම FD දානවා. දැන් ඔයාලා බලලා FD දාලා වැඩක් නැහැනේ. FD දාන එකෙන් ඔයාට ලොකු සල්ලි හම්බෙන්නේ නැහැ. FD කියන්නේ ස්ථාවර තැන්පතු, ෆික්ස් ඩිපොසිට් කියන එක. FD දාලා වැඩක් නැහැ කියලා. මගේ ප්‍රධාන අරමුණ FD දාන එකේ අරමුණ ඉන්ට්‍රස්ට් එක නැත්තම් පොලි මුදලක් ලබා ගන්න එක නෙමෙයි. FD දාන එකේ ප්‍රධාන හේතුව තමයි මම සල්ලි අරන් තියාගන්න විදිහ එක. සාමාන්‍යයෙන් අපි තුමු ලක්ෂයක් එකතු වුණොත් ඒ ලක්ෂය කෙලින්ම
ඇප් එකෙන්ම හදන්න පුළුවන්. දැන් මොබයිල් ඇප් තියෙන හින්දා ගොඩක් ඇප් වල මම හිතන්නේ ඒක දැන් තියෙනවා. අපිට ෆෝන් එකෙන් තප්පරෙන් අපිට විනාඩියෙන් විතර අපිට මේ FD එකක් ඕපන් කරන්න පුළුවන්. දැන් මම භාවිත කරන HNB එක හරිම ලේසි. තප්පර 10ක් විතර යන්නේ FD එක ඕපන් කරන්න. මුදල දැම්මා මාසෙට මම සාමාන්‍යයෙන් දාන්නේ. අපි දන්නේ නැහැ ඊළඟ මාසෙට ඕන වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් monthly දාන්නේ. FD එකක් දා ගන්නවා. සැලරි එකක් එකතු වෙච්ච ගමන් අපිට මොකට නම් 50000ක් එකතු වෙච්ච ගමන් ඔයාලට දාන්න පුළුවන්. 20000ක් එකතු වෙච්ච ගමන් දාන්න 20000ක් දාන්න බෑ. මම හිතන අඩුම ගානේ 25000. ඒ වගේ ඔයාලට FD දාන්න FD කොච්චර දැම්මත් කමන්න. අපි හිතමුකෝ මේ මාසේ ඔයාගාව FD එකක් දාලා දෙනවා 50යි. ඊට පස්සේ ආයෙ 20 කී හරි එකතු වෙලා ආයෙ ඊළඟට දානොත් ටිකක් අර ලොකුවට හරි යාර කැපෙන ගානක් දාන්න 50000 ලක්ෂය ලක්ෂයකමාර ලක්ෂ දෙක එන්න ඒ වගේ දාන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් 75700යි එහෙම දානට වඩා 75700ක් ආවොත් 80000 කරලා දාන්න. ඔයාගාව තියෙන එකක් හරි දාලා එන්නේ ඒ විදිහට FD දාන්න. මොකද එතකොට ඒකේ පොඩි වාසි කිහිපයක් තියෙනවා. ඒක මට මම කියන්නම් ඔයාලට. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයාට මොකක් හරි ලොකු හදිසියක් කරන ඔයාටත් නෙමෙයි ඔයාගේ ළඟ කෙනෙක්ට යාළුවෙක්ට මම කියන්නේ ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෙමෙයි. අපි හිතමු කවුරුහරි වගේ රුපියල් ලක්ෂයක් විතර ඉල්ලනවා. මම කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි. දෙන්න පුළුවන් නම් දෙන්න. හැබැයි සමහර තැන්වල ඔයා දන්නවා ඒක මට දෙන්න බෑ මේ වෙලාවේ. ඒ වගේ වෙලාවට නම් ඔයාට කියන්න පුළුවන් මට FD දාලා තියෙන සල්ලි එන්නේ වගේ දැන් මම කියනවාට මේ බොරු කියන්න උගනනවත් එහෙම නිකන් යාළුවෝ තරහ කරගන්න කරන දෙයක් නෙමෙයි මම කියන්නේ ඇත්තටම. මොකද අපි මේකේ තාම මැච් එකක් ගහන අය අපි හැමෝටම තාම අපි හැමෝගෙම මේ මැච් එක ගහගෙන යන ගමන් තියෙන. ඉතින් පුළුවන් විදිහට හැමෝටම උදව් කරගෙන යන්න. ඒ අතර පොඩ්ඩක් තමන්ගේ පැත්ත ගැනත් හිතලා බලන්න. ඒ නිසා FD එකක් දාගන්න හැමතිස්සෙම FD දාලා ඒ FD එකේ ඇතුලේ සල්ලි එකතු කරගන්න බලන්න. මම කියන්නේ ඔයාට පුළුවන්. මම දැන් කලින් පොයින්ට් එකේ කිව්වා වගේ අර account එකේ සල්ලි එකතු වෙලා එතන හරියට කැපෙන ගාණක් ආවහම කැමති ඒකට FD එකට දැම්මට පස්සේ සල්ලි ගන්න බැරි නෑ. තව දෙයක් තියෙනවා සමහරවිට තුන FD දැම්මට පස්සේ සල්ලි ගන්න බෑ කියලා. අපිට අවශ්‍ය වෙලාවට ඕන වෙලාවක ගන්න පුළුවන්. FD එකක් ඕන වෙලාවක liquify කරන්න පුළුවන්. මොබයිල් ඇප් එකෙන්ම කරන්න පුළුවන්. මේ දැන් උනත් මට මන් දාලා තියෙන FD ටික මට එක ක්ලික් එකෙන් සල්ලි මේවා කරගන්න පුළුවන්. එතකොට ඒ වෙනකන් තියලා තියෙන ඉන්ට්‍රස්ට් එකෙන් පොඩි කොටසක් හම්බ වෙනවා. කලින් හම්බ වෙනවා කියන ගාන නෙමෙයි. ඊට වඩා අඩු රේට් එකකට වැඩිපුර කීයක් හරි හම්බ වෙනවා. ඉතින් ඒකයි මතක තියාගන්න අපේ අරමුණ තියෙන්නේ ඉන්ට්‍රස්ට් එක ලබා ගන්න එක නෙමෙයි. එහෙම නැත්නම් අර ඉන්වෙස්ට් කරලා හම්බ වෙන ඉන්ට්‍රස්ට් පොලිය ලබා ගන්න එක නෙමෙයි. මෙතන සල්ලි පරිස්සමට අරන් තියාගන්න භාවිතා කරන ටූල් එකක් විතර FD පාවිච්චි කරන්න. ඉතින් මේකෙන් මම ඔයාලට ගොඩාක් දේවල් කියලා දෙන්න. සාමාන්‍යයෙන් මම භාවිතා කරන මම ෆලෝ කරන පොඩි ටිප්ස් කීපයක් එහෙම නැත්නම් මමම මට දාගත්ත රූල්ස් කීපයක් ගැන තමයි මම අද ඔයාලට කියලා දුන්නේ සල්ලි එකතු කරගන්න. ඉතින් ඒ විදිහට ඒ දේවල් ටික කරගන්න බලන්න. ඔයාට තේරෙයි එක මාසයක් මාස දෙකක් මේක try එකක් දීලා බලන්න ඔයාට කීයක් විතර මේව වැඩේ කරගන්න පුළුවන්ද. සමහර විට මේ වලින් කීපයක් ඔයා දැනටමත් කරනවා ඇති. එහෙම නැත්නම් කිහිපයක් හරි ඔයා කරනවා ඇති. මේ ඔක්කොම කරනවා වෙන්නත් පුළුවන්. කිහිපයක් ඔයා දැනටමත් කරනවා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් නම් ඔයා පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කට්ටියටත්. එතකොට මේ වැඩේ මේවා ඇත්තද මේ කියන දේවල් මේ වලින් මට වාසියක් වුණාද නැද්ද වගේ දේවල් මම දන්නවා ඔයාලා හිතනවා ඇති. මට මෙච්චරක්වත් හම්බෙන්නේ නැති එකේ කොහේ ඉතුරු කරන්නද? ඒ මයින්ඩ්සෙට් එකෙන් අමාරුයි ගොඩ යන්න. ඒ නිසා තව ඉන්කම් සෝස් එකක් හදාගන්න පුළුවන් තරම් try එකක් දෙන්න. try එක දෙන එක තමයි වැදගත් වෙන්නේ. මම ඔයාලට කියන්නේ අදම Fiverr account එකක් හරි හදාගන්න. ට්‍රේඩින් කරනවා නම් මට කතා කරන්න. මම පුළුවන් හැමදේම කියලා දෙන්නේ ඒකයි. ඔයාලට පර්සනලි මම කියලා දෙන්නේ ඒකයි. ඔයාලා අහන හැම ප්‍රශ්නෙටම වගේ මම උත්තර දෙනවා. මොකද මාත් ওই තත්ත්වයේ ඉඳලා තමයි මේ වගේ කරගෙන යන්නේ. ඉතින් මට හොඳට ඒක තේරෙනවා. එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.